අද අපි කතා කරන්න යන්නේ DNA ප්‍රතිඵලිතයේ වැදගත්කම ගැන. පළවෙනියටම දැනගන්න ඕනේ දේ තමයි DNA ප්‍රතිඵලිතය කියලා කියන්නේ දැනට තියෙන DNA අණුවකින් සර්වසම DNA පිටපත් හටගන්න එක. එතකොට මෙහෙම දෙයක් ඇඟ ඇතුලේ වෙන එකේ වැදගත්කම මොකක්ද? මුලින්ම තනි ජීවියෙක් දිගටම ජීවත් වෙන්නයි ඒ ජීවියාගෙන් ඊළඟට හටගන්න පරම්පරාවක් තියෙනවානේ. ඒ කියන්නේ දැන් ඉන්න ජනිතයන්ගෙන් ඊළඟ පරම්පරාවක් හටගන්න. මේ ආකාර දෙකටම DNA ප්‍රතිඵලිතය වැදගත් වෙනවා. දැන් මම ජීවත් වෙන්න කොහොමද මට DNA ප්‍රතිඵලිතය කියන එක වැදගත් වෙන්නේ? දැන් අපේ ඇඟේ තුවාලයක් හරි මොකක් හරි දෙයක් වුණා කියලා හිතන්නකෝ. එතකොට අලුතෙන් ඒ හානි වෙච්ච සෛල ටික අලුතෙන් හදාගන්න අපිට අලුත් සෛල ඕනේ ඒ තිබ්බ සෛල වගේම. එතකොට එතනදී කරන්නේ අර දැනට තියෙන හොඳට තියෙන සෛලවල දත්ත අරගෙන ඒවා ප්‍රතිඵලිතයට ලක් කරලා අලුතෙන් සෛල හදාගෙන හානි වෙච්ච සෛල වෙනුවට අර අලුතෙන් හදාගත්ත සෛල ටික ඇතුල් කරනවා. එතකොට ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා තනි ජීවියෙක්ට හදිසියවත් සෛලයක් හානි වුණොත් නැත්තම් දැන් වර්ධනය වෙනකොට අලුතෙන් සෛල අලුතෙන්ම ඕනේ වෙනවා. ඒ වගේ අවස්ථාවකදී අලුතෙන් සෛල හදාගන්න තනි ජීවියෙක්ට ප්‍රතිඵලිතය තමයි දායක වෙන්නේ. එතකොට කොහොමද මොකද්ද මේ විශේෂයක අඛණ්ඩ පැවැත්මට ජීවීන්ට ප්‍රතිඵලිතය ඕන වෙනවා කියන්නේ? ඒ කියන්නේ තව ජීවියෙක් අලුතෙන් හැදෙන්නේ ඔයාලා දන්නවා අපේ හැදෙන්න ඕනේ දේහය ඇතුලේ ප්‍රජනක සෛල. ඒ ප්‍රජනක සෛල හැදෙන්නේ දැනට අපේ තියෙන DNA වල දත්ත පාවිච්චි කරලා ඒවයින් ඒ තියෙන දත්ත ඇතුළත් කරපු අලුත් සෛල හදාගෙන. ඒතර ඒ විදිහට ප්‍රජනක සෛල හැදෙන්නේ තනිකර DNA ප්‍රතිඵලිතය පාවිච්චි වෙලා. ඒ නිසා අලුතෙන් පරම්පරාවක් හැදෙනවා නම් ඒ අලුත් පරම්පරාවට දත්ත යන්නේ ප්‍රතිඵලිතය ඔස්සේ. එතකොට ඔයගොල්ලන්ට මේ කියන පළවෙනි කාරණය පැහැදිලි වෙනවා. තනි ජීවියෙක්ට ජීවත් වෙන්නයි පරම්පරාවක් ගොඩනැගෙන්නයි ප්‍රතිඵලිතය දායක වෙනවා. ඊළඟට මොකද්ද මේ විකෘති පරිණාමයට දායක වෙනවා කියලා කියන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නවා DNA ප්‍රතිඵලිතයේදී අපි මෙන්න මෙහෙම ගමු. ඇඩිනීන් ගාවට එන්න ඕනේ T. ඇඩිනීන් ගාවට තයිමින්. ගුවැනීන් ගාවට සයිටොසින්. ඔය විදිහට භස්ම යුගලණය වෙන විදිහක් තියෙනවා. හැබැයි හදිස්සියවත් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා මෙහෙම නොවි වැරදි මොනවා හරි ඇවිල්ලා වැරදි අපි ඉස්සරහට කතා කරනවා ප්‍රෝටීන සංශ්ලේෂණය ගැන වැරදි DNA වැරදි වැරදි භස්මයක් ආවොත් වැරදි නයිට්‍රජනීය භස්මයක් ආවොත් එතනදී හැදෙන්නේ වැරදි ඇමයිනෝ අම්ලයක්. ඒක අපි ඉස්සරහට කියලා දෙනවා කොහොමද මොකද්ද මේ නයිට්‍රජනීය භස්මයේ ඇමයිනෝ අම්ලයේ සම්බන්ධය කියන එක. හදිස්සියවත් මෙන්න මේ වගේ වැරද්දක් වුණොත් සමහර වෙලාවට බොහොම කලාතුරකින් ඒ එන වැරද්ද හොඳට වෙන්න හොඳ අතකට හැරෙන්න පුළුවන්. අන්න එහෙම හැදෙන විකෘතියක් ජීවියෙක්ට පරිණාමය වෙන්න දායක වෙනවා. ඒ කියන්නේ අනිත් ජීවීන්ගෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙච්ච වෙනස හේතු කරගෙන ඒ වගේමයි මේ වෙනසෙන් මේ ජීවියාට අනිත් ජීවීන්ට වඩා ලොකු වාසියක් හැදෙනවා. එතකොට තමන්ගේ විශේෂය ඇතුලේ ඒ වාසිය හින්දා මේ ජීවියාට අනිත් අයට වඩා කැපිපේන වෙනස්කමක් පාවිච්චි කරලා අනිත් අයට වඩා වේගෙන් හොඳින් හැමදේම කරගන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ අනිත් අයට වඩා පරිසරය ඇතුලේ සුරක්ෂිතයි. අන්න එහෙම හටගන්න විකෘති නිසා ජීවියෙක් අනිත් අයට වඩා හොඳින් පරිසරයේ ජීවත් වෙලා එයා ඊළඟට හදාගන්න විශේෂය පරිණාමයට දායක කරගන්න පුළුවන්. හදිස්සියවත් ප්‍රජනක සෛලයක් ඇතුලේ ඔය කියන විදිහේ විකෘතියක් හැදුනොත් Tamanට විතරක් නෙමෙයි ඊළඟ ජනිතයන්ට පවා ඒක සම්ප්‍රේෂණය වෙනවා. දැන් හිතන්න මගේ අතේ මොකක් හරි විකෘතියක් වෙලා මේ ඇඟිල්ල දෙකක් වුණා කියලා. එතකොට ඒක මගේ විතරයි. හැබැයි මගේ ප්‍රජනක සෛලයේ අත හැදෙන ඇඟිල්ලේ විකෘතියක් වුණොත් මගේ විතරක් නෙමෙයි මගෙන් හැදෙන ජනිතයන්ටත් ඒක සම්ප්‍රේෂණය වෙනවා. අන්න ඒ විදිහට හැදෙන විකෘති ජීවීන්ට තනි ජීවියෙකුගේ දෛහික කොහේ හරි සෛලයක සිද්ධ වුණොත් තනි ජීවියාට වාසියක් වෙනවා. හදිස්සියවත් එක ප්‍රජනක සෛලයක හැදුනොත් එයාගෙන් ඊළඟට හැදෙන ජනිතයන්ටත් ඒක ගිහිල්ලා ඒක හොඳ විකෘතියක් වුණොත් ජීවි විශේෂයට පරිසරය ඇතුලේ දිගින් දිගටම ඒක වාසියක් විදිහට කටයුතු කරනවා. හැබැයි හොඳට මතක තියාගන්න විකෘති බොහොම සුළු ප්‍රමාණයක් විතරයි වාසිදායක වෙන්නේ. වැඩි හරියක් හානිදායකයි මාරකයි. ඒ කියන්නේ ලොකු අවාසියක් වෙන්නේ නැත්නම් සමහරවිට මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිසිම බලපෑමක් කරන්නේ නැති විකෘතියක් තියෙනවා. ඒ කියන්නේ තිබ්බත් එකයි නැතත් එකයි වගේ. ගොඩක් ඒවා හානි කරයි. ඊළඟට අපි දැනගන්න ඕන දේ තමයි ප්‍රතිඵලිතය ලිංගික ප්‍රජනනයටයි අලිංගික ප්‍රජනනයටයි කියන ප්‍රජනන ආකාර දෙකටම බලපානවා. ලිංගික ප්‍රජනනයේදී ප්‍රතිඵලිතයේ තියෙන ප්‍රධානම වැදගත්කම තමයි වර්ණ දේහ ගාන නියතව තියාගන්න.
අපි දන්නවා ජීවිතය ඇතුලේ වර්ණ දේහ ගාන නියතව තියෙන්න ඕනේ. දැන් මිනිස්සෙක්ගේ වර්ණ දේහ 46යි. දැන් මට අම්මගෙන් එන සෛලනොත් 46ක් ඇවිල්ලා තාත්තගෙන් එන සෛලනොත් 46ක් ආවොත් 46 දෙකක් එන්නේ. හැබැයි එතකොට හැදෙන ජීවිතයට හැදෙන්නේ 46ක් නෙමෙයි 46 දෙගුණය. අපිට අවශ්‍ය තනි ජීවිතයක් ඇතුලේ 46 තියාගන්න නම් අම්මා තාත්තා දෙන්නම එකතු වුණාම හැදෙන්න ඕනේ ගාන 46 වෙන්න අම්මගෙන් 23යි තාත්තගෙන් 23යි ආවොත් අපිට ගානට හැදෙන ජීවිතයට 46 එනවා. එතකොට අපි දැනගන්න ඕනේ දේ තමයි තනි ජීවිතයට 46 දිගටම තියාගන්න ඕන නම් මේ ප්‍රජනක සෛල හදද්දී විතරක් 46 භාගයකට ගේන්න ඕනේ. ඒ කියන්නේ 46 23 දක්වා අඩු කරගන්න ඕනේ. අන්නේ ක්‍රියාවලියට තමයි අපි ඌණණය කියලා කිව්වේ. මේක සිද්ධ වෙන්නේ DNA ප්‍රතිඵලිතය පාවිච්චි කරලා. අපි ඒක වෙන්නේ කොහොමද කියලා දෙවෙනි පාඩමේදී ඉගෙන ගන්නවා. ඒ නිසා අපි ඒ ගැන මෙතනදී කතා කරන්නේ නැහැ. 46 23කට අඩු කරාම අපිට පුළුවන් වෙනවා අම්මගේ 23යි තාත්තගේ 23යි එකතු කරලා නැවත හැදෙන ජීවිතයට 46ක් කරගන්න. නැත්තම් ඕගොල්ලන්ට තේරෙනවා අම්මගෙනුත් 46ක් ඇවිල්ලා තාත්තගෙනුත් 46ක් ආවොත් හැදෙන ජීවිතයට 92ක්. එහෙම වෙන්න බෑනේ. එතකොට ඊළඟට මේ ජීවියා එයාගෙන් 92යි ආයේ වගේ කෙනෙක්ගෙන් 92යි ඇවිල්ලා. ඔහොම වර්ණ දේහ වැඩි වෙවි යන්න බෑනේ. හැමතිස්සෙම මිනිස්සෙක්ගේ නම් ඇතුලේ තියෙන්නේ 46යි. ඒක විවිධ ජීවීන්ට අනුව වෙනස් වෙනවා. දැන් බූරුවෙක් ගත්තොත් මට මතක විදියට 62යි, අශ්වයෙක්ගේ නම් 64යි. එහෙම විවිධ අගයන් තියෙන්නේ. මේ මිනිස්සෙක්ගේ 46 දිගටම නියතව තියාගන්න අපි පාවිච්චි කරලා තියෙන ස්වභාව ධර්මය හදලා තියෙන විදිය තමයි ප්‍රජනක සෛලයක් හැදෙනකොට හැමතිස්සෙම මේක 23 වෙනවා. අම්මයි තාත්තයි දෙන්නෙක් එකතු වෙලා අලුත් ජනිතයක් හැදෙන්නේ. එතකොට දෙන්නගේ 23 එකතු වෙලා 46 හැදෙනවා. මෙන්න මේක ලිංගික ප්‍රජනනයේදී සිද්ධ වෙන්නේ DNA ප්‍රතිඵලිතය පාවිච්චි කරලා. එතකොට ලිංගික ප්‍රජනන ක්‍රියාවලියට DNA ප්‍රතිඵලිතය ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ මේ වර්ණ දේහ ගාන නියතව තියාගන්න. DNA ප්‍රතිඵලිතයට ලක් වෙලා ප්‍රජනක සෛල හැදෙන හින්දා තමයි මානව විශේෂයක් ඇතුලේ දිගටම 46 අකණ්ඩව පවතින්නේ. ඊළඟට අලිංගිකව ප්‍රජනනය වන ජීවීන්ටත් මේ DNA ප්‍රතිඵලිතය දායක වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? ඒකට හේතුව තමයි අලිංගික ප්‍රජනනයේදී අපි නිතරම බලාපොරොත්තු වෙන්නේ දැනට ඉන්න ජීවියාට 100%ක් සර්වසම ඒ වගේම හැම අතින්ම පිටතින් ඇතුළතින් හැම අතින්ම දැනට ඉන්න ජීවියාට සර්වසම ජීවියෙක් හදාගන්න. ඉතින් DNA ප්‍රතිඵලිතයේදී කරන්නේ සර්වසම පිටපත් හදන එක. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ දැනට ඉන්න ජීවියාට 100%ක් සර්වසම ජීවියෙක් හැදෙන්නේ. ඉතින් ලිංගික ප්‍රජනනයේ අනුන්නනයේ මෙතන ලිංගික ප්‍රජනනයේ ඌණණයට දායකුනේ අලිංගික ප්‍රජනනයේ අනුන්නනය තනිකර රඳා පවතින්නේ සර්වසම ජීවියෙක් සෑදීම මත. එතකොට මේ සර්වසම ජීවියා හැදෙන්නේ තනිකර DNA ප්‍රතිඵලිතේ ඒ විදිහටම දත්ත පිටපත් කරගන්න හින්දා. ඒ අනුව අපිට තේරෙනවා ලිංගික ප්‍රජනනයටත් අලිංගික ප්‍රජනනයට ඌණණය අනුන්නනය හරහා අනුන්නනය නෑන දෙකක් එනනේ. අනුන්නනය ඌණණයටත් අනුන්නනයටත් දෙකම හරහා DNA ප්‍රතිඵලිතය වැදගත් වෙනවා. මේවා දැනගෙන ඉන්න ඕනේ විභාගෙදී ආව කියන්න. මම කෙටියෙන් කියන්නම් DNA ප්‍රතිඵලිතයේ ප්‍රධාන වැදගත්කම් තියෙන්නේ 4යි. පළවෙනි වැදගත්කම තමයි ලේසියෙන් මතක තියාගන්නවා තනි ජීවියෙක්ටයි පරම්පරාවකට කියන්නේ ජීවි විශේෂයකට ජීවේ පවත්වාගෙන යන්න මේ DNA ප්‍රතිඵලිතය වැදගත් වෙනවා. දැන් හදිස්සියවත් කොහේ හරි වැරද්දක් වෙලා ඒක සෝදුපත් කියවීමේ යාන්ත්‍රණයටත් අඳුර ගන්න බැරුව ඒක විකෘතියක් විදිහට එළියට ඇවිල්ලා දිගට මේක ගියොත් ඒ හැදෙන විකෘති හදිස්සියවත් ඒ හැදිච්ච විකෘතිය හොඳ එකක් වුණොත් පරිණාමයට දායක වෙනවා. ඊළඟට ඌණණය අනුන්නනය හරහා ඌණණයෙන් අපිට අවශ්‍ය දේ වර්ණ දේහ ගාන නියතව තියාගන්න. ඒකට දායක වෙන්නේ ප්‍රතිඵලිතය. අනුන්නණයෙන් අපිට අවශ්‍ය මාතෘ ජීවියට සර්වසම ජීවියෙක් හදාගන්න. ඒකට දායක වෙන්නේ මේ DNA ප්‍රතිඵලිතය සර්වසම පිටපත් දෙකක් හදන ක්‍රියාවලිය. DNA ප්‍රතිඵලිතයේ වැදගත්කම කිව්වහම හදිසියවත් විභාගෙට අහන්න පුළුවන්. මේ ටික ලියාගන්න කියාගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉදිරි ප්‍රතිඵලිතයේ ඉදිරි පාත්‍රකා ගැන කතා කරමු.